එතකොට අපි එනවා මේ 2024 ඇප්ලයිඩ් පේපර් එකේ 3 වෙනි කෙටි ප්‍රශ්නය. ඉතින් මේකේ දීලා තියෙන්නේ මේ නිව්ටන් නියම වලින් ගානක්. ඇත්තටම කියනවා නම් මේක මේ කම්බයින් වලට අදාළ ගානක් කියන්නත් බෑ. ඒ තරමට නේද අර ෆිසික්ස් වල දැන් නිව්ටන් නියම කිව්වහම අපි සාපේක්ෂ ත්වරණ සංකල්ප පාවිච්චි කරනවනේ. මේකේ එහෙම දෙයක්වත් නැහැ. මේකනේ අර S එකේ මට්ටමේ යටින්ම දීපු ගානක්. ෆිසික්ස් වල මේ දැනුමින් හදන්න පුළුවන් මට්ටමේ ගානක් දීලා තියෙන්නේ. අපි බලමු. හරි. ඒ ස්කන්ධයෙන්ම නේද P අංශුවක් තිරසට ආනතිය අංශක 30ක් වූ රළු තලයක් මත ඇත. හරි. අංශක 30ක් ආනතයි ස්කන්ධයෙන්. එතකොට m කියලා කියන්නේ මේක අපිට දාන්න පුළුවන් mg කියලා නේද? ආන් හරි. ඔක්කොම බල ටික අනිවාර්යෙන් බල ලකුණු කරනවට ලකුණු වෙනවානේ. ඊට පස්සේ ස්කන්ධේ 4යි m වෙච්ච අන්න ඒවට දාලා තියෙනවානේ. මේකට p මේකට q කියලා දාලා තියෙනවා. එතකොට මේකේ 4යි mg ආන් හරි t මේ තන්ත්‍රය ආතතියනේ. ඇයි මේක සුමටයිනේ. සුමට ඒව තමයි අපිට දෙන්නේ. සුමට කප්පියක් මතින් යන සැහැල්ලු අවිතන්නේ තන්තුවක් මගින් හරි. ආනත් තලයේ මත වූ තන්තු කොටස තලයේ උපරිම බෑවුම් රේඛාවක් දිගේ ඇත. P හා තලය අතර ඝර්ෂණ සංගුණකයේ භාගයයි P හා තලය අතර. ඒ කියන්නේ දැන් මෙහෙම අපිට ඝර්ෂණ බලය ඇත්තටම මෙතනදී ලකුණු කරන්නත් බෑ. මොකද අපි දන්නේ නැහැ යන පැත්ත මොකක්ද කියලා. දැන් මේක ඉහළට ගමන් කරනවා නම් ඝර්ෂණ බලය මෙහෙට පල්ලෙහාට යනවාද කියලා අපි දන්නෙත් නැහැ. නමුත් අපිට තේරෙනවා ඉතින් මේ වගේ එකක් එදුනහම ඉහළට යන්නේ කියලා. නේද? නමුත් තාම මේක ලකුණු නොකරෙම ඒගොල්ලෝ ඒක විශේෂයෙන් කියයි. නැත්තම් ඉතින් අපිට කියලා නැත්තම් අරකින් හිතලා ඉවරලා අපිට දා ගන්න පුළුවන් මේ පැත්තට යයි කියලා නේද? මොකද ලොකු බලපෑමක් මෙතනින් ඇති වෙන්නේ. හරි. 4 mg ගම්ම දිනවනේ. ඊට පස්සේ කියනවා ඝර්ෂණ සංගුණකයේ භාගයක් වෙනවලු. P හා තලය අතර ඝර්ෂණ සංගුණකයේ භාගයක් වෙනවලු. තන්තුව තදුව ඇති විට පද්ධතිය නිශ්චලතාවයේ සිට උදාහරණ ලැබේ. අන්න හරි. ඔන්න බලන්න P ආනත් තලයේ දිගේ ඉහළට චලනය වෙන බව දී ඇත. ඒතර ඝර්ෂණ බලය අනිවාර්යයෙන් මොකද වෙන්නේ? දැන් මෙහෙට යනවා නම් චලිතයට ප්‍රයත්න දරන හෝ චලනය වන දිශාවට විරුද්ධවනේ ඝර්ෂණ බලය තියෙන්නේ. ඔන්න F එක එනවා. නේද? මෙහෙම R එක දා ගන්න පුළුවන්. ඒ බල සියල්ල ඉහළට චලනය වෙන බව දී ඇත. එහෙනම් අපිට ත්වරණයකුත් දා ගන්න පුළුවන්. මේක අවිතන්නේ තන්තුවක් නිසා තන්තුව තදව ගමන් කරද්දී මොකද වෙන්න ඕනේ? එකම ත්වරණයක් තමයි තන්තුව දිගේම තියෙන්න ඕනේ. මම ඒක A කියලා වගේ දා ගන්නවා. හරි? තන්තුවේ ආතතිය නිර්ණය කිරීමට ප්‍රමාණවත් සමීකරණ. අඩුම ගානේ තන්තුවේ ආතතිය හොයන්න කියලා නැහැ නේද? නිර්ණය කරන ප්‍රමාණවත් සමීකරණ විතරයි ඒගොල්ලෝ අහන්නේ. හරි? එහෙනම් අපිට ටක් ගාලා දා ගන්න පුළුවන් මොකද්ද? දැන් මේ මුලින්ම අපිට දාන්න පුළුවන් සමීකරණ ගත්තොත් මෙන්න මෙයාට එකක් දාගත හැකියි. ඕනනම් නේද? දැන් නොදන්න පද කීයක් තියෙනවද කියලා බැලුවොත් එහෙම R එක තියෙනවා, F එක තියෙනවා නේද? T තියෙනවා සහ A තියෙනවා. ඒ කියන්නේ 4ක් තියෙනවා. 4ක් කියන්නේ සමීකරණ 4ක් ඕන වෙනවා. අනිවාර්යෙන් නේද? දැන් ඒ කියන්නේ ඒ අතරින් එකක් නේ. ඔක්කොම හොයන්න ඕන වෙන්නේ නැහැ. නමුත් ඒ හොයන්න අනිත්‍යව සම්බන්ධ වෙන නිසා අපිට සිද්ධ වෙනවා සමීකරණ 4ක් ලියන්න. මොනවද? මුලින්ම අපිට පුළුවන් ඕනනම් මෙයාට F සමානයි. මේ නැත්තම් මෙයාට දාන්න පුළුවන්. නැත්නම් ඉහළට දාන්න පුළුවන්. අර F එකයි R එකයි අතර අපි දන්නවා මොකද වෙන්නේ? මේක මේ ගතික අවස්ථාවේ තියෙන ඒ උනාට අපි දන්නවා F සමානයි μ R තමයි. මෙතන හැබැයි μ කියන්නේ එතකොට ගතික අවස්ථාවේ ඝර්ෂණ සංගුණක. ඒගොල්ලෝ ඉදිරිපත් කරලා තිනවා ඒක භාගයක් කියලා. නේද? ආන්න එහෙනම් අපිට එන්න පුළුවන් කෙලින්ම මම දානවා මේ පැත්තට නේද? මේ දිශාවට දානවා F සමානයි m. ඒක දාන්න කලින් අපි දාලා එමුකෝ ලම්බක. ඒක ලේසි සමීකරණයෙන්. මේ පැත්තට උතරණයක් නැහැ නේ. මේ පැත්තට දාන්න නමුත් ගතික අවස්ථාව නිසා විභේදන දාන්න එපා මේක ගන්න. එතන මෙන්න මෙයා සිරසට ආනත වෙන කෝණය. මේක ලම්බකයිනේ තලයට. එහෙනම් මෙයා සිරසට ආනත වෙන කෝණය අංශක 30යි. එතන වෙනවා R ඍණ ඉහළට දැම්මොත් එහෙම mg cos 30 සමානයි බිඳුවයි. එතකොට R සමානයි මූල 3යි mg බෙදීම 2යි. තොරණයක් නැහැ. ආන් හරි. පැහැදිලිද වැඩේ? එතකොට මේ පැත්තට ගත්තොත් එහෙම f සමානයි m මෙහෙට දැම්මොත් එහෙම t ඍණ f ඍණ mg sin 30 හරි නේද? සමානයි m කියලා එනවා. අතන මේ ප්‍රසාරණය කරලා එහෙම ලියන්න අවශ්‍යත් නැහැ. හොඳේ. t ඍණ ඕනම් මේක ලියද හැකි mg sin 30 කියලා කියන්නේ බෙදීම 2යි නේද? සමානයි f එකට ඕනම් දාත හැකි මොකක්ද? දාන f එක දාමුකෝ. f දාන ඕනම් මේ f එක මේ පැත්තෙම තියාගන්න පුළුවන් නේ. ඍණ f සමානයි m. තව එකක් අපිට ලියද හැකි මොකද්ද? දැන් සමීකරණ විතරක් ලියන්න කියන්නේ මේක 1 මේක 2 අපිට එකක් ලියද හැකි මොකද්ද? f සමානයි μ r බැවින් අපිට කෙලින්ම ලියත f සමානයි මොකද වෙන්නේ? භාගයයි r. ඔන්න 3. ඒ කියන්නේ මේකෙන් සම්බන්ධ කරලා එක් ගන්න පුළුවන්. ඒගොල්ලෝ කියන්නේ නැහැ විසඳන්න කියලා. අනිත් එක තමයි දැන් මේ මදි නේද? නොදන්න පද a එකයි f එකයි t එකයි නේද? r එකයි කියලා 4 දෙනෙක් ඉන්නවා. සමීකරණ 3යි තියෙන්නේ. අපි ආයිත් දාතේ q ට මොකද වෙන්නේ? q ට පල්ලෙහාට දානවා f සමානයි m.
එන එහෙම දැම්මොත් එහෙම බලන්න මගේ අර සුපුරුදු වැරද්ද වෙලා නැහැ නේද? හොඳ වෙලාවට. තාම m එක ස්කන්ධෙ තිබ්බේනේ. සාමාන්‍යයෙන් නේද f සමාන m වල හැම වෙලාවෙම මේකට m දානවා. දැන් මේකේ වෙන්න ඕනේ 4ක් m නේ. හොඳ කල්පනාවෙන් දාන්න ඒව නම් වර්ධිනවා. 4යි m ජීරණ t කියන එක්කෙනා සමානයි 4යි m. ඔය ඇති. මෙච්චරක් ලියලා තිබ්බනම් හොඳට ඕම ඇති. ආයි මේ ඔසුළු කරන්න නේද මේකෙන් ගෙනලා අරකට ආදේශ කරන්න ඒ සීන් ඕන් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ කියන්නේ ප්‍රමාණවත් සමීකරණ ලියන්න කියලා විතරයි. සමහරලාට මේවාට ආදේශ නොකලත් ලකුණු ලැබෙනවා. ඒක කිසි ගැටලුවක් නැහැ. හරි එහෙම ලකුණු නොදීන්න බෑ මේ වගේ එකදී. මේවට ආදේශ නොකලත් ලකුණු දෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් දන්න දේවල් නිසා මම ඒක දැම්මේ. හරි. අවශ්‍යතාවක් නැහැ. එතකොට රූප සරහන වෙනුවෙන් මේගොල්ලෝ ලකුණු දෙනවා. අනිවාර්යයෙන් බලතරොන් ලකුණු කිරීමට ලකුණු 5යි. මේ සමීකරණ අතරට 5 ගානේ. මේක සම්බන්ධ කරනවට ඊට පස්සේ මෙතනට. හරි. ඒකේ ප්‍රකාශ කරලා තිබ්බනම් ඒ ඇති. හොඳයි. බලන්න මේක එච්චර ලොකු නේද අර මැත්ස් කරන ළමයෙකුට මේ ඇප්ලයිඩ් මැත්ස් වල මේ දැනුම ඕන වෙනවා කියලා හිම සීන් එකක් නැහැනේ. සම්නික ෆිසික්ස් වල හදන ගානක් පොඩ්ඩක් කර නේද? අර ෆිසික්ස් අර බයෝ ළමයි වගේ ගත්තොත් එහෙම ඒක ළමයෙකුට හදන්න බැරි විදිහට පොඩ්ඩක් නේද රූප සරහනේ ඒ වගේ දේවල් වල පොඩි මේක තියෙනවා. හරි බල හැසිරීම. නැත්තම් මැත්ස් ළමයෙකුට නම් මේ ඕනේ අර කිරිකජු වගේ නේද? එහෙම කිසි කේස් එකක් තියෙන ගණන් නෙමෙයි. හැබැයි මේකෙන් දෙයක් ඉගෙන ගන්න එහෙම ප්‍රශ්නත් එනවා. හරි? අර මම ටයිම් මැනේජ්මන්ට් ප්ලෑන් එකේ හැම වෙලාවෙම ඔයගලන්ට කියන්නේ මුලින් කරන්න කියලා. ගාන ලොකුවට පෙවුනට ඇති දෙයක් නැහැ. හරි? ඉතින් ඒකට එක්ස්පීරියන්ස් ඕනේ. ඇති දෙයක් නැහැ කියලා තේරුම් ගන්නත් මොකද වෙන්නේ? අපිට එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ. අන්න ඒක තමයි හදා ගන්න ඕනේ. හොඳයි. එහෙනම් ඊළඟ ගානත් එක්ක හම්බෙමු. සුබ දවසක්.